මේ පුංචි දරුවෝ ආසයිනි කතන්දර අහන්න. මම දැන් පොඩි කතන්දරයක් කියන්නයි ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලන් හොඳට අහගන්න ඕනේ. ඔන්න එක ගඟක් තිබුණා. මේ ගඟේ මේ කිඹුල ජෝඩුවක් වුණා. කිඹුලෙකුයි කිඹුලියෙකුයි. ඒකට මේ ඒ ගඟයිනේ තියෙනවා රතුවට ඉදිලා ජම්බු පොකුරු තියෙන ජම්බු ගහ. මේ ජම්බු ගහට එනවා වඳුරේ ජම්බු කන්න. ඉතින් මේ ජම්බු වඳුරා ජම්බු කඩ කනකොට ජම්බු ගෙඩි වැටෙනවා ගඟට. එතකොට මේ කිඹුලිත් අර ජම්බු ගෙඩි ගඟට වැටෙන ජම්බු ගෙඩි කෑවා. කනකොට කිඹුලිට හිතුණා මේ ජම්බු නම් හරිම රසයි. මේ ජම්බු කන වඳුරාගේ හදවත කොච්චර රසයක්ද කියලා ඌට හිතුණා. හිතලා අනේ මට මේ වඳුරාගේ හදවත කන්න ඕනේ කියලා. හිතලා දැන් මේ වඳිරි මේ කිඹුලි කල්පනා කර ඉන්නවා දැන් මම මේකට මොකද්ද මේ වඳුරාගේ හදවත කන්න ගන්නෙ කොහොමද කියලා. කියලා මෙයා දැන් මොකෝවත් කන්නේ බොන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න පටන් ගත්තා. එතකොට කිඹුලා ඇවිදින්න ඇහුවා මේ මොකද මේ දැන් කන්නේ බොන්නේත් නැතුව පැත්තකට වෙලා ඉන්නේ. ඔහොම ඉඳලා හරියනවද මේ කියලා. ඒ ගමන කිව්වා මට අර ගහේ ජම්බු කන වඳුරාගේ හදවත කන්න ඕනේ. කන්න ආස හිතුණා. මට ඒක අරන් දුන්නොත් මිසක් මම වෙන මොකවත් කන්නේ බොන්නේ නැහැ. මෙරිලා ගියත් මම කන්නේ බොන්නේ නැතුව ඉන්නේ. ඒ ගමන වඳුරා කිව්වා අනේ මේ අපි මේ ගඟේ ඉන්න අපි කොහොමද මේ ගස්වල ඉන්න වඳුරන්ගේ හදවත ගන්නෙ කියලා. ඒක වෙන කිව්වා ඒකට ඔයා මොකක් හරි උපායක් හොයන්න. නැත්තම් මට නම් මේ ඔය වඳුරගේ හදවත දුන්නේ නැත්නම් මම නම් මැරෙනවා කියලා. දැන් කිඹුලට කරන්න දෙයක් නැහැ. කිඹුලා කල්පනා කළා මේ වඳුරා රවට්ටලා මේ ගින්න ගන්න. ඒ ගමන මේ වඳුරා මේ ගහේ ජම්බු කකා ඉන්නකොට මේ කිඹුලා ගියා ගඟයින්ට. ගිහින් කිඹුලාට කතා කරලා කිව්වා යාළුවේ මේ මොකද කන්නේ ජම්බු කන්නේ තව නැද්ද මේ කවුරුවත් හම්බුනේ කියලා. ඒ ගමන ඒ ගමන මේ වඳුරා කිව්වා නෑ මට කවුරුවත් නෑ මේ සහකාරියක් නෑ මම තනියෙන් තමයි ඉන්නේ කියලා. ඒ ගමන කිඹුලා කිව්වා මේ ගඟෙන් එහා පැත්තේ නම් හොඳ ලස්සන වැඳිරියක් ඉන්නවා. මට පුළුවන් මේ ඔබට ඒ වැඳිරි කතා කරලා දෙන්න. ඉතින් කොහොමද මං ওই ගඟෙන් එතනට එන්නේ කිව්වා වඳුරා. ඒ ගමන කිව්වා ඉතින් යාළුවෙකුට උදව් කරන එක හොඳානේ. මං ඒ හින්දා ඔබට උදව් කරන්නම්. මේ මගේ පිටට නැග්ගහම මම එයා ගොඩට එක් කියන්නම් ඒ වැඳිරි ඉන්න තැනට. එතකොට ඔබට ඒ වැඳිරි එක්ක කතා කරගන්න පුළුවන් කිව්වා. ඒ ගමන වඳුරාත් මේකට කැමති වුණා. කැමති වෙලා එක දවසක් දැන් වඳුරා ආවා කිඹුලා ළඟට. කිඹුලත් ඉතින් පිට දුන්නා මේ වඳුරට පිටට නගින්න. දැන් වඳුරා පිටේ තියාගෙන කිඹුලා පීනගෙන ගඟේ ගිහින් ටිකක් දුර ගිහින් වතුර යටට යනවා. ඒ ගමන වඳුරා ඇහුවා මොකද මේ වතුර යටට යන්නේ? ගඟෙන් එගොඩට යනවා කිව්වේ. අනේ වඳුරෝ මේ කවුද උඹට මගුල් කතා කරන්න එක්කාවේ? මම මගේ කිඹුලිට උඹේ හදවත කන්න ඕන වෙලා. ඒකට තමයි උඹ එක්කාවේ කිව්වා. ඒ ගමන වඳුරා කිව්වා අනේ ඔබ ඔච්චර මොඩද මේ ඔය ගහේ රතුවට කැදලි ගස්වල එල්ලිලා තියෙන්නේ වඳුරන්ගේ හදවත. මේ මොකද ගස්වල පනිනකොට නැත්නම් හදවත කැඩිලා වැටුනොත් එම වඳුරා මැරෙන්නේ හින්දා වඳුරන්ගේ හදවත් තමයි ඒ ගස්වල එල්ලලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඔබ කිව්වනම් මං එකක් ගලවලා දෙනවනේ. මේ හදවත මේ ගහේ එල්ලලා තියෙන එකක් ගලවලා දෙනවනේ. මේ මං එක්ක ඇවිදින් මගේ නම් හදවතක් ගන්නයි හදවතක් නැහැ කිව්වා. ඒ ගමන මේ කිඹුලත් රැවටුණා ඔකට. එහෙනම් උඹ ගිහින් මේ හදවත අරන් වරින් කිව්වා. කියලා ගොඩට ආයේ එක්කාපුවම වඳුරා බිම්මට දෙකට ගහට පැන්නා. ගහට පැනලා කිව්වා අනේ මෝඩ කිඹුලෝ. ඔය හදවත් කොහෙද ගස්වල එල්ලෙන්නේ? හදවත තියෙන්නේ පපුවේ නේ.
මම උඹට මාන්දාවට ගන්න බෑ. උඹ යන තැනක ඵලයන්. ඉතින් අනේ කිඹුලට වඳුරගේ හදවත අරන් දෙන්න බැරි වුණා. ඉතින් වඳුරා ආපහු ගියා. ඉතින් කිඹුලි නම් මොකක් වෙලාද දන්නේ නැහැ ඊට පස්සේ. ඒකයි කතන්දරේ.